බොක බොක්ක හැමෝම දන්නවනේ මම මුස්ලිම් කෙල්ලෙක්ට ආදරය කරා කියලා. බුද්ධි කන්නා එනක බයම එරික. මේ ඉන්නේ කෙල්ලගේ තාත්තා රහුමාන්. එතකොට මේ ඉන්නේ ෆාතිමා. මං ආදරය කරපු කෙල්ල. බුද්ධි කන්නා. එහෙනම් මං කතාව මුල ඉඳන් කියන්න. අපේ මේ අහිංසක ආදර කතාවට අපේ ගෙවල් වලින් නම් කැමතුනේ නෑ බොක්ක. நான் புத்தி கண்ணா காதலிக்கிறேன். ඔන්න ඊට පස්සේ බොක මම ෆාතිමා එක්ක පැනලා ගියා. දැන් තමයි අලුත් කතාව පටන් ගන්නෙ. මගේ නම මොහොමඩ් බුද්ධික. බුද්ධි කන්නා ඔයාට මහන්සිද? බුද්ධි කන්නා ඔයාට රිදෙනවද? බුද්ධි කන්නා එනක වික්කමායරෙක්. අපි දෙන්න කසාද බැන්දට පස්සේ ගොඩාක් සතුටෙන් හිටියේ බොක්ක. හැබැයි අපේ ගෙවල් වල අය නම් සතුටෙන් නෙවෙයි හිටියේ. අඩෝ අरे ශමණන්ගේ කැතේ වැඩේ කරන්න බප්පා. කණ්ඩ සීමු හද අබා ගන්න එපා. නානා මං හිතා කිව්වා කෙල්ලක් තරම් පෝ කියලා. දැන් කෙල්ලක් පෝ නානත් පෝ. ශමණන්ගේ එහෙමද කියන්නේ? එහෙමද එන්නේ? එන යුද්ධ තමා. අප්පා ඔයාට මාව මතක් වෙන්නේ නැද්ද අප්පා? මට ඔයාව ගොඩක් මතක් වෙනවා. ඩාපාවි උඹ තාත්තව නරකමිනිය තමා කරගත්තා. ෆාතිමාගේ තාත්තා අපිව බලන්න ආවේ නැති වුණාට අපේ අම්මාව අපිව බලන්න. මං අම්මට කිව්ව බොක්ක ගෙදර බල්ලා එක්කන් එන්න එපා කියලා. බුද්ධි කන්නා අනාතෝ අද බුද්ධික පුතා වර එලියට මම්මේ රවුමා නරකමිනිය කරගත්තා වර එලියට. ඔන්න ඊට පස්සේ තමයි බොක්ක ෆාතිමාගේ තාත්තට අපි ගැන තියෙන තරහ නැති වුනේ. අඩේ බුද්ධික පුතා රහුමාන් මාමා මාව බෑන විදිහට පිළිගත්තා. මම බුද්ධි කන්නා එක්ක ගොඩක් සතුටින් ඉන්නේ. හැබැයි තව හේතුවක් තියෙනවා ගොඩාක් සතුටින් ඉන්න. තවත් සතුටු වෙන දෙයක් ඒ මොකද්ද? එන්නකෝ මං අප්පට පෙන්නන්න. මං කියන්නම් බොක්ක ෆාතිමා සතුටින් ඉන්න හේතුව. අපේ ගෙදරට ස්ප්‍රින් පෑල් එකෙන් අලුතෙන්ම මෙට්‍රස් එකක් අරන් ආවා. ඔන්න ඉතින් මේ දවස්වල ස්ප්‍රින් පෑල් එකේ මෙට්‍රස් එකක් ගන්නවා නම් 150ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි ගන්න ඕනම මෙට්‍රස් එකකට ෆ්‍රී පිලෝ පහකුත් හම්බෙනවා. ලංකාවේ ඕනම තැනකට පැය 48ක් ඇතුළත ෆ්‍රී ඩිලිවරිත් කරනවා. ඒ වගේම ඔයාලන්ට පුළුවන් නාවල ස්ප්‍රින් පෑල් ෂෝරූම් එකට ගිහිල්ලත් මෙට්‍රස් මිලදී ගන්න. ඔයාලා මෙට්‍රස් 5කට වඩා බල්ක් ඕඩර් ගන්නවා නම් ස්පෙෂල් ඔෆර් එකකුත් තියෙනවා. එනයි ඉතින් දන්නවනේ මෙට්‍රස් නම් ස්ප්‍රින් පෑල් තමයි. පුතා මෙවනේ සැප මෙට මේ ඔයාලගේ අප්පා ගෙදර යන්නේ නැද්දානේ? මෙච්චර සැප මෙට්ටයක් තියෙදි ගෙදර යයිද? එහෙනම් ගිහින් එන්නම් බොක බොක්ක.